වෙල්කම් ටු රයන් බ්‍රෝ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. සබ්ස්ක්‍රයිබ්ස් පාරක් දාලා පොඩි කමෙන්ට් එකක් ලයික් එකක් දාලා පොඩි සපෝට් එකක් දෙන ගමන් මේ වීඩියෝ එක අද බලමු. අද මම ඔයාලට ගෙනල්ලා තියෙන සුපිරි නැගලම යන ගින්දර වාගේ කොත්තුවක් ගෙනල්ලා තියෙනවා. කොත්තු පෙරේතෙන්ට පමණයි. එහෙනම් බලමු මේ කොත්තුවේ විස්තරය කොහොමද කියලා. මම ඒත් එක්කම සුපුරුදු පරිදි ගෙනල්ලා තියෙනවා EGB එකක් බොණ්ඩ. මොකද ඉතින් කොත්තු අවුල්ුණත් ප්‍රශ්නයක් නෑ, බඩු තියෙනවනේ. එහෙනම් අපි try කරලා බලමු. wow පට්ටම සුවඳක් තියෙන්නේ. අපිට හම්බෙලා තියෙනවා පොඩි පැකට් එකක් හම්බෙලා තියෙනවා. චිකන් පුල් කොත්තුවක් හම්බෙලා තියෙනවා. ලස්සන ස්කේල් එකක් ගෙනල්ලා තියෙනවා. අපි බලමු weight එක පොඩ්ඩක්. මට නම් නිකන් දැනෙනවා කිලෝ එකට කොහොමද වැඩි වගේ. මේක නම් මාර කොත්තුවක්. කිලෝ 1යි 455ක් තියෙනවා. එතන ඔයාලට පේනවා ඇති කිලෝ 1යි 400. ඔයාලට මෙතන පේනවා ඇති පැහැදිලිව කිලෝ 1යි 455ක් තියෙනවා. සුපිරිම පරි කොත්තුවක්. අපි බලමු මේක try කරලා ඉවර වෙලා. ස්කේල් එක මම පැත්තකින් තියාගන්නවා. මේක නම් කිලෝ 1.5ක් කියලා අපි දල වශයෙන් කිව්වොත් මේක කන්න නම් පුළුවන් 3 දිනකට වගේ. කියන්නේ 500 ගානේ කෑවත් 3 දිනකට කන්න පුළුවන්. හැබැයි ඉතින් කන්නත් කලින් මාර සුවඳයි. මේ විශේෂයෙන්ම කියන්න ඕනේ මේක අරගත්තේ ලෙමන් ග්‍රාස් කියලා සුපිරි රෙස්ටෝරන්ට් එකකින්. ලස්සනයි, ගමේ විදියට හදලා තියෙන තැන. උතුරුබඩ පාරේ යනකොට තමයි මේක සෙට් වෙන්නේ. අපි එහෙනම් මේක try කරලා බලමු. wow කොත්තුව නම් මාරම සුවඳක් තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ ලන්ච් සීට් එකත් මදි මේක මේවා කරන්න. එච්චරටම තියෙනවා. සුපිරියටම තියෙනවා, සුවඳයි. මේ ඔයාලට පේනවා ඇති. අද නම් මේ පෙනුම එහෙම සුපිරියටම තියෙනවා. හැබැයි ඉතින් මේ තියෙනවා වගේම මේක කිව්වා වගේම 3 දිනකට කන්න පුළුවන්. මම දැන් ප්ලේට් එක අයින් කරලා ඉරලා මේක නෝමල් එකේ අපි තියලා බලමු. ඒත් එක්කම මගේ සගයා EGB එක තියෙනවා. අපි බලමු මේක පොඩ්ඩක් මේවා කරගෙන මේ. දැන් පේනවා ඇති මේ කොත්තුවේ සයිස් එකයි මගේ මූණේ සයිස් එකයි කොහොමද කියලා මේ. චිකන් නේ. දුම දාන ගමන් තියෙන්නේ. අයිතින් පෝෂන් එක ගැන අමුතුවෙන් හිතන්න ඕනේ නැහැ. අපි බලමු මේක සාමාන්‍යයෙන් 3කට විතර ලයින් කරගන්න පුළුවන් මේ. අල්ලන්නත් බෑ මේ ගින්දර වාගේ රස්නේ. ඔයාලට පේනවා ඇති මේ. හදද්දින් දුම් දානවා. දුම් දාන ගමන් තියෙන්නේ සුපිරි පරි කොත්තුවක්ම.
තුන් දෙනෙකුට නෙමෙයි ඇත්තටම මේ හතරකට වාය කන්න පුළුවන් බලමු මේක පෝෂන් එක කොහොමද කියලා අපි භාගයක් අඩු කරත් කොච්චර විතර තියෙනවද කියලා බලමු. මම මේක හරියටම භාගයක් මේ ප්ලේට් එකකට දාලා විරලා ඔයාලට පෙන්නනවා ඒත් පෝෂන් එක කොච්චර තියෙනවද කියලා. මම නම් හිතන විදිහට මේ වගේ කොත්තුවක් මේ කොහින්වත් කන්න හම්බෙන්නේ නැති වෙයි කියලා මට හිතෙන්නේ. වැඩේ කියන්නේ මේ රස්නේ එක්ක තමයි පොඩ්ඩක් කරන්න බැරි වැඩි. දැන් ඔයාලට පේනවා ඇති මේකේ තරම කොහොමද කියලා. මේ සාමාන්‍යයෙන් මට ඇති වෙන එක්කෙනෙකුට ඇති වෙන පෝෂන් එක මේ තව 3 දෙනෙකුට විතර ඇති වෙන පෝෂන් එක මෙතනක් තියෙනවා. මට මෙතනට ගියේ රුපියල් 900යි. 900ට 4 දෙනෙකුට බඩු සුවර්. එහෙනම් අපි කතාව පැත්තකට දාලා මේකේ රස බලලම ඉමු. මම මේක පැත්තකින්ම අරන් තියා ගන්නවා මේ. දැන් අපි හොදි නැතුව නිකන් ටිකක් try කරලා බලමු කොහොමද කියලා ඉවරේ. චිකන් කෑලි එක. හැබැයි චිල් එකේ මේ වගේ අතල් එකේ රස්නේ පිටින් මේ සීතල වෙලාවක කොත්තුවක් කනවා කියන්නේ සෑහෙන්න වටිනවා. චිල් එකේ මේ වගේ සීතල වෙලාවක රස්නේ පිටින් කොත්තුවක් කනවා කියන්නේ පට්ට. ඒ හැඟීම ඉතින් විස්තර කරන්න බෑ. ඒක කාලම් බලන්න ඕනේ කොහොමද කියලා. බලමු මේ කටක් කාලා. ඇත්තටම කියන්න ඕනේ සුපිරි බඩු කෑල්ලක් තමයි මේ. අපි කොලේ මෙන්න තියාගමු. ඇත්තටම රසම රස සුපිරි බඩු කෑල්ලක් තමයි. මම ඇත්තටම වැඩි හිතන්නේ නැතුව මේ රසද කොහොමද දන්නේ පොඩි නිකන් ගමේ තාලෙට පොඩි කඩියක් තිබ්බේ නම ලෙමන් ග්‍රාස්. අපි ඉදිරියේදී පොඩ්ඩක් try කරලා බලමු එතනිනුත් කොහොමද කියලා ඉවරලා. අපි ඇත්තටම මේ ගමන යනකොට පොඩි තැන් වලට පොඩ්ඩක් තැන දෙන්න ඕනේ. අපි ඔද ටික පොඩ්ඩක් දාලා try කරලා බලමු. බලමු හොදිත් එක්ක පොඩ්ඩක් try කරලා ඉවරලා රස කොහොමද කියලා. හැබැයි මේ නිකන් කනවට වඩා මේ ග්‍රේවි කියලා කියනවද හොදි කියලා කියනවද? අපි ඉතින් සුපුරුදු පරිදි නිකන් ඉංග්‍රීසියෙන් කතා කරනකොට අපිට ඉතින් සුපුරුදු විදිහට හොද්ද කියන එක හොඳයි නේ. අපි මේ හොදිත් එක්ක මේ පරාට කෑලි ටික එහෙම මාර ස්මූත් විදිහට තියෙනවා මේ. මේක නම් ඇත්තටම නිකන් වෙනම වයිබ් එකක්. චිකන් කෑලි එහෙම සෑහෙන්න දාලා තියෙනවා. ඇත්තටම මම
එතනින් වීඩියෝ එක කරන්න මට නිකන් අහම්බෙන් වාගේ තමයි සෙට් උනේ. සෙට් වෙලා කනකොට කන්න ගන්නකොට මට හිතුණා මේ ගෙනල්ලා ඉල්ල මට පොඩ්ඩක් වීඩියෝ එක කරලා මගෙත් එක සෙට්ලා ඉන්න බඩජාරි හදවත් ටිකටත් පොඩ්ඩක් පෙන්නන්න කියනවා. හැබැයි මට ගොඩක්ම සෙට් වෙන්නේ මේක හොද්දත් එක්ක තමයි. එහෙනම් හොද්ද දුත්තකුත් දාගෙන අපි කාලා බලමු. පීනන්නම දාගත්තා. ඇත්තටම රසම රසයි. ඒ වගේ රස්නෙම රස්නේ. ඒකයි පොඩ්ඩක් කන්න ප්‍රමාද. යල්ල නල්ල දෙන රෝස් චිකන් තියෙනවා මේ. මම මේක ඔයාලට තියෙන තැන හරියටම ලයින් කරගෙන ගන්න පුළුවන්. පළවෙනි කමෙන්ට් එකේ ෆෝන් නම්බර් එකයි නමයි සුපිරියටම තැනත් එක්ක දානවා. එහෙනම් අපි තව ටිකක් හොඳට කාලා බලමු. මන් දන්නේ වෙන්ඩි කනකොට මගේ නම් බඩ සුපිරියටම පිරුණා. අපි කූල්ම කූල් එකේ EGBT එකකුත් try කරලා බලමු. හැබැයි ඉතින් මමගේ නම් choice එක මේ සාමාන්‍ය කොත්තුවක් එක්ක වගේ යනවනම් අනිවාර්යෙන්ම මොනවා හරි පොඩ්ඩක් බොන්න තියෙන්න ඕනේ. සාමාන්‍ය EGB එකක් වගේ සෙට් වෙන. මට නම් සෙට් වෙන්නේ මේ EGB එක තමයි. කොත්තුව රස ඒ වගේම සැර නියම ගන්න තියෙනවා. මේක ඇත්තටම ගත්තේ වීඩියෝ එකක් කරන්න හිතාගෙනත් නෙමෙයි. සෑහෙන්න බඩගිනි වෙලා හිටපු වෙලාවේ තමයි ගියේ. ඒ තමයි අරගෙන ආවේ. මේ බඩගිනි වෙලා තීද්දිත් අරගෙන ආවත් මේ බඩ සෑහෙන්න පිරලා. දැන් මෙතනින් එහා කා ගන්නත් බැරි තත්ත්වයක් තියෙන්නේ. ඉන්න දැන් මේක උපරිම සාධාරණයක් කරන්න එපා. බෑයි කියලා බෑ. තව පුළුවන්. හැබැයි ඉතින් මේකෙන් එකක් කෑවයි කියන්නේ අයිතින් කෙලින්ම වෙන මොකක්වත් නෙමෙයි. ඇඳ තමයි මතක් වෙන්නේ. බඩ පිරෙනවා. ආයිත් එකකින් ඩවුන් තමයි. ගල්බනිස්සයක් කෑවා වගේ තමයි. තව හොද ටිකක් කාලා one shot down කරලා දාමු මේක. නිකන් මේ පොඩි කඩවල වල ගිහින් මැනලා අනම්මනම් දෙන්නේ නැහැ නේ. තටස් ගලෙන්න දෙනවා. හැබැයි මෙච්චර මේ වාසීට වගේම සුපිරියට හම්බුනේ මෙතනින් තමයි. කොත්තු එහෙම. එහෙනම් මේ හොඳ ගණන්. එන ඔන්න වැඩි පිනිස් කරා.
එහෙනම් අලුත් රහසකින් නැවත හමු වෙන ගම සියලුනාටම ජයෙන් ජය වේවා. එහෙනම් channel එක සබ් පාරක් දාලා කමෙන්ට් පාරක් ලයික් කරලා දාලා ෂෙයා කරලා සෙට්ටෙමු. ජය වේවා.